හලෝ කවුද මේ? අම්මේ මේ මම පුතා. අයි පුතේ මොකද මේ මෙච්චර රැ වෙලා? අනිත් එක දන්නේ තිබුණේකින් අම්මේ මේ අහන්න මං එළියේ ඉන්නේ. මට හදිසි සල්ලි වගේක් ඕනේ. මේ දැම්ම කියලා 55ක් කියවන්න. කාටවත් කියන්න එපා. මං ඔයාලට සල්ලි දාන්න account number එක යවන්නම්. අයි මගේ පුතේ ඔයාලට කරදරයක් වද්ද? පැහැදිලි කරන්න වෙලාවක් නැහැ අම්මේ. දැන් සල්ලි දාන්නකෝ මං පස්සේ ගන්නම්. කවිතාවත් පුතා මෙහෙම කලබලෙන් කතා කළා නේද? අනිත් එක මෙයා මට හැමදේම කියනවානේ. කිසිම දෙයක් අහන්නේ නේ. කාගෙද මේ account number එක? කොකටත් පුතාගේ නම්බර් එකටම කෝල් එකක් කරන් බලනවා. අම්මේ එමෙච්චර රැ වෙලා මොකද හදිසියක්ද? පුතේ මේ වෙන නම්බර එකකින් පුතාගේ කටහඬින්ම කෝල් එකක් ආවනේ මට. ඒ ළමයා පුතේ මේ මගේ සල්ලි වල රුපියල් 50000. අම්මා සල්ලි දැම්මද ඒකට? නෑ මං තාම යන්නේ නෑ. බය වෙන්න එපා අම්මා. මම පරිස්සමින් ඉන්නවා. අම්මා මට ඒ නම්බර එක ගන්නකෝ. හා පුතේ. මේ AI යුගයේ හුරු පුරුදු කටහඬක් පවා ව්‍යාජ එකක් විය හැකියි. ඒ නිසා විශේෂයෙන්ම හදිසි බවක් හඟවන ඉල්ලීම්වලදී හැම විටම එහි සත්‍ය අසත්‍ය බව තහවුරු කරගන්න. සයිබර් හිංසනයක්ද? සයිබර් අපරාධයක්ද? කතා කරන්න අපිට. අපි ඉන්නවා ඔබේ සහයට. හිතවතී සයිබර් අවකාශයේ ඔබේ යෙහෙලියයි.